මම නෙමෙයි කියන්නේ මේ කතා පොඩ්ඩක් හොඳට අහන්න. ඇමතිතුමාව අපි විදේශ කටයුතු ඇමතිතුමා හැටියට පත් කරලා තියෙන්නේ. ඔහුගේ හැකියාවන් සම්බන්ධව රජයට සම්පූර්ණ විශ්වාසයක් තියෙන හින්දා. ඒක ගැන ලක්ෂ්මන් ඔය කියපු කට්ටිය අතරින් ලක්ෂ්මන් කදිරගාමර මහත්මයා දක්ෂ රාජතාන්ත්‍රිකයෙක් වෙන්නේ ඔහුට ඉංග්‍රීසි පුළුවන්කම තිබිච්ච හින්දා නෙවෙයි. ඔහුට තිබිච්ච ලෝක දෙයක්ම හින්දා. ලංකාවේ අපේ රටේ ඉන්න ඉංග්‍රීසි පුළුවන් මිනිස්සු ඉන්න ඉංග්‍රීසි බැරි මිනිස්සු ඉන්නවා. හරිද? ඉංග්‍රීසි පුළුවන් මිනිස්සු ආණ්ඩුවේ ඉන්න වෙන්න පුළුවන්. ඉංග්‍රීසි බැරි මිනිස්සු ආණ්ඩුවේ ඉන්න වෙන්නත් පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. හරි? විජිතේරත්න මෙතුමාට ඉංග්‍රීසි පුළුවන්ද? අනුර දිසානායක සහෝදරයට අනුර දිසානායක ජනාධිපතිතුමාට ඉංග්‍රීසි පුළුවන්ද? මොන මේ දේශපාලන සාකච්ඡා? මෙහෙමද අපි රාජතාන්ත්‍රික කතාව ගැන කතා කරන්නේ? අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන කතා කරන්නේ කොහොමද? විදේශ ඇමතිවරයාට ජාත්‍යන්තර භාෂාවක් ප්‍රවීණතාවයක් තියෙන අවශ්‍ය නැද්ද? විදේශ ඇමතිවරයාට ජාත්‍යන්තර භාෂාවක ප්‍රවීණතාවයක් තියෙනවා. මොනවද මේ කියන්නේ? විජිත හේරත් මහත්මයාගේ කැපැසිටි එක ගැන අපිට 100% විශ්වාසයි. අනිත් එක ජනාධිපතිතුමා මේ ඇමරිකාවේ ගිහලා ඩොනල්ඩ් ට්‍රම්ප් හම්බෙන්න ඕන නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි ඒකට පැකිලෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද්ද